අයිබෝන් කියලා පිළිගන්න මගේ ඔයාලම social things අපේ YouTube channel එකට ඉතින් අද මේ වීඩියෝ එක කතා කරන්නේ TikTok එකේ කොහොමද අපි real followers ලා අපේ account එකට මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී ඉක්මනටම වැඩි කරගන්න කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙයි. ඒක වීඩියෝ අවසාන වෙනකම් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේක ඔයාගේ account එකට නැත්නම් ඔයා videos කරන type එකට කොච්චර වැදගත් වුණාද කියලා. හරි. ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ account එකට followers නැමැති අනිත් එක තමයි like මදි. ඉතින් මේ like මදි එක ගොඩක්ම හේතු වෙලා තියෙන අපේ account එකේ followers ලා අඩුකම හින්දා. ඉතින් මෙන්න followers ලාත් වැඩි කරගෙන like උත් වැඩි කරගෙන කොහොමද අපි අපේ account එක promote කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. හරි. ඉතින් මේකෙදි ඉස්සරහම කියන්නේ අපි කරන්න යන්නේ follow කරලා followers ලා ගන්න පොඩි method එකක්. ඉතින් මම මේක කොහොමද හරියටම කරන්න කියලා ඔයාලට කියලා දෙන්න මම ඔයාලට පුළුවන්. මම මේ කියලා දෙන ටික හරියටම කරන්න. ඉතින් මේකේ logical පැත්ත මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. මම කරන්න ඕන දේ විතරක් කියන්නම්. ඔයා අනිවාර්යෙන්ම මේක කරලා බලනකොට මාසයක් සතියක් දෙකක් වගේ අතරතුරදී ඔයාලට තේරෙයි අනිවාර්යෙන්ම ඔයාගේ account එකේ ලොකු grow එකක් තියෙනවා කියලා. හරි. ඉතින් ඉස්සරහම කරන්න තියෙන්නේ ඔයා content කරන account එකේ type එක තෝරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා videos upload කරන්නේ සාමාන්‍යයෙන් joke videos ද එහෙම නැත්නම් සාමාන්‍ය photography idea වගේ videos ද නැත්නම් duet videos ද නැත්නම් සින්දු වලට status හදන videos ද එහෙම නැත්නම් prank කරන videos ද තව video එකක් ගත්තොත් එimhe girl කෙනෙක් නම් සාමාන්‍ය modeling කියන field එකට enter වෙනවා සාමාන්‍යයෙන් ඒ විදිහේ videos ද කරන්න ඉස්සෙල්ලා ඔයාගේ account එකේ videos content කරන එකට type එකක් හදාගන්න. මම කරන්නේ මේ જાතිය video. ඊට පස්සේ හොයන්න ඔයා කරන જાතිය video කරන ලොකෝ accounts. ඒ කියන්නේ සාමාන්‍යයෙන් joke videos මම කරනවා නම් මට පුළුවන් සාමාන්‍යයෙන් followers ලා වැඩි වෙන 100 වගේ පැනපො හොඳ joke videos දාන accounts ටිකක් හොයාගන්න. හරි. මේක තමයි ඔයාලට ඉස්සරහම කරන්න දෙන්නේ. ඉස්සරහම ආයේ accounts ටිකක් තෝරගන්න. හරි. ඉතින් දැන් මගේ account එකෙන් මම ඔයාලට කරලා පෙන්නනවා විතර. ඉතින් මේ account එක නෙමෙයි මම මේ කියපු විදියට grow කරගත්තේ. මම අපුවම මේ official කියලා කලින් මගේ account එකක් තිබ්බා. ඒක ඉතින් ඔයාලට මේකත් ඕනනම් පෙන්නන්න. ඉතින් මෙන්න මේ කියන account එක තමයි මම මේ විදිහට grow කරගත්තේ. ඉතින් දැන් තමයි මේ account එක මම ගාවට මොකද මට මේක email password එක මතක නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කොහොමද අපි අපේ account එක grow කරගන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා කරන්නේ joke videos නම් ඔයාගේ වගේ videos කරන කෙනෙක් ඉස්සරහම හොයාගන්න. ඉතින් මම joke videos වලට මෙන්න මෙයාව තමයි වැඩිපුරම follow කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලා දන්න ඉතින් මේ TikTok කරන කෙනා කවුද කියලා ඉතින් මෙන්න මේ විදිහේ account එකක් තෝරගන්න. ඉතින් සාමාන්‍ය මේකේ followers ලා 500 එහෙම නැත්නම් 300 කේවත් වැඩිපුර followers ලා ඉන්න account එකක් ඔයා තෝරගන්න. ඊට පස්සේ ඔයා යන්න මෙන්න මෙයාගේ followers ලා කොටට. followers ලා කොටට ගියාට පස්සේ ඔයාට මේ පෙන්වන followers ලා එයාව පැයක් වගේ ඇතුළතදී follow කරපු කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍ය new followers ලා. මෙයාලා සාමාන්‍ය ගොඩක් active. ඉතින් ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මෙතන follow කියන button එක මෙන්න මේ විදිහට click කරගෙන යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා follow කරගන්න 25කට අඩුවෙන් follow කරගන්න පුළුවන් නම් 20ක් වගේ ප්‍රමාණයක් follow කරගන්න. මෙන්න මේ විදිහට එකපාරකට 20ක් follow කරන්න. මේක ඊට වැඩි කරන්න යන්න බෑ. හැමෝටම මගේ TikTok එකේ action block වෙන්න පුළුවන්. ඒකින්ද මෙන්න මේ විදිහට ඔයා 25ක් විතර follow කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට 25ක් විතර follow කරගන්නවා. හරි. ඉතින් ඉස්සරහම ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ වැඩි. ඒ කියන්නේ ඔයාගේ account එකේ type account එකක් තෝරගෙන ඒකේ followers ලා 20ක් 25ක් විතර follow කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට follow කරන්න. ඒත් එක්කම ඔයා සාමාන්‍යයෙන් මේ විදිහට දවසක් ඇතුලේ 3 පාරක් follow කරගන්න. සාමාන්‍යයෙන් ඔයා මේ වැඩි උදේ, දවල්, රෑ වගේ පැය 6ක duration එකක් කියලා 3 පාරක් කරගන්න. ඒක සාමාන්‍යයෙන් දවසේ follow කරලා දින 60 දෙනෙක් විතර. ඉතින් මෙන්න මේ විදිහට follow කරද්දී මේ 60 දෙනාගෙන් 15ක් 20ක් විතර ඔයා follow back කරනවා. ඉතින් ඔයා මේ වැඩේ දිගටම කරන්න. මේ වැඩේ ඔයා සාමාන්‍ය ඔයාගේ account එකේ මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් follow wings කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ follow wing කියන එකෙන් මගේ තියෙනවා RC 26ක්. ඔයා මෙතන following 1000ක් වෙනකන් කරන්න. ඒක සම්මත 1000ක් විතර වෙනකන් කරන්න. ඒකට ඔයාගේ followers ප්‍රමාණය වුණා 250 300ක් වගේ automaticallyම ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මේ වැඩේ. කියන්නේ follow කරන්න තමයි දෙන්නේ. මෙන්න මේ විදිහට ඔයා සාමාන්‍යයෙන් දවසකට 60 ගානේ මාසයක් විතර follow කරලා ඔයා ලොකු ප්‍රමාණයක් follow කරනවා. ඉතින් මේ විදිහට එයාලා ඔයාව follow කරනවා. ඉතින් මෙන්න මේ විදිහට follow කරලා followers ප්‍රමාණය එන්නම වැඩි වෙනවා. ඒට අනුරූපව ඔයාගේ like ප්‍රමාණයත් එන්න වැඩි වෙනවා. ඉතින් අපිට ඕන වැඩේ දැන් වෙන ගමන් තියෙනවා. හැබැයි අපි මෙතන following කියන account එක වැඩි වෙන්න එක ඔයාගේ account එක fake account එකක් වගේ වෙනවා. මොකද following කියන පැත්ත followers වලට වඩා අඩුවෙන් තමයි account එකක සාමාන්‍ය original account එක තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිට මෙන්න මේ following කියන එකත් අඩු කරගන්න. ඉතින් මෙන්න මේ following කියන එක අඩු කරගන්නේ ඔයා මේ following කියන එක following 1000ක් විතර ආවොත් ඉතින් සමහර මේ following කියන දන 1000ක් වගේ වෙනකොට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ following කියන එකට ටච් කරන් දෙන්න. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයා follow කරන කට්ටිය. දැන් ඔයාලට කරන්න දෙන්නේ යාළුවා unfollow කරගන්න.
ඉතින් unfollow කරද්දී ඔයා මෙන්න මේ මුලම ඉන්න අයව unfollow කරන්න එපා. මෙන්න මේ විදිහට ටිකක් පල්ලෙහාට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ හරියෙන් ඔයා unfollow කරගන්න ගන්න. ඉතින් unfollow කරද්දී ඔයාලට සාමාන්‍යයෙන් 20ක් වගේ ප්‍රමාණයක් එක දිගට unfollow කරන්න. ඉතින් මම ඔයාලට unfollow කරලා පෙන්නන්න මෙන්න මෙහෙම. ඉතින් මෙන්න මේ විදිහට ඔයා 20ක් විතර unfollow කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා follow කරන්න unfollow කරන්න ආයෙමත් unfollow කරන්න. ඒක තමයි මම දවසකට 3 පාරක් මම දුවා. ඔයා උදේට follow කරන්න. ඊට පස්සේ දවල්ට ආයෙමත් unfollow කරන්න. රාත්‍රියට ආයෙමත් unfollow කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ following කියන පැත්ත එන්න අඩු වෙනවා. ඊට පස්සේ following කියන එක සාමාන්‍ය following 250ක් විතර වුණාට පස්සේ මම ආයෙත් කලින් කිව්ව පිළිවෙලට කරනවා. ඒ කියන්නේ follow කරන්න unfollow කරන්න බැරි. මෙන්න මේක ඔයා දිගටම කරගෙන යන්න. ඉතින් මේක දිගට කරගෙන යද්දී ඔයාලට තේරෙයි ඔයාගේ account එකේ followers ලා වැඩි වෙනවා. ඔයාගේ account එකේ like වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දිගට කරගෙන යද්දී ඔයාගේ videos උත් ඉඳලා හිටලා viral වෙන්න ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය එකපාරටම like එකේ එකපාරටම followers ලා. ඉතින් මෙන්න මේ විදිහට දෙතුන් පාරක් viral වුණාට පස්සේ ඔයාගේ account එකත් සාමාන්‍ය TikTok account එකක් විතර හැදිලා. ඉතින් මේ විදිහට ඔයාට followers ලා එන්න ගත්තාම like එන්න ගත්තාම මෙන්න මේ following කියන කොටසෙන් ඔයාට අවශ්‍ය අයව unfollow කරලා දාලා ඔයාගේ account එක grow කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මම කියපු දේවල් ඔයාලට කොච්චර දුරකට පැහැදිලි වුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම කියපු විදිහට ඔයා වැඩ කරොත් එම ඔයාට දැක ගන්න පුළුවන් ඔයාගේ account එකේ followers ලා ඒත් එක්කම like වැඩි වීමක්. ඉතින් මේ විදිහට followers ලා like ගන්න එක application උත් තියෙනවා. ඉතින් මේවා මම recommend කරන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ කිව්ව විදිහට ඔයාගේ account එකක් තෝරගෙන එන්නේ account එකෙන් හැමදාම පැය 6ක ඩියුරේෂන් එකක් කියලා එකපාරකට followers ලා 20 ගන්න follow කරලා ඔයා මෙතන following කියන තැන 1000කට ගන්න. 1000කට ආවට පස්සේ following කියන තැන 250කට අඩු කරන්න කිව්වම 250කට අඩු කරන විදිහට ඔයාලට කිව්වා උදේට follow කරන්න, දවල්ටයි රැටයි ආයෙමත් unfollow කරන්න. මෙන්න මේ විදිහට ඔයා මේක දිගටම කරගෙන යද්දී ඔයාට මම මේක තේරුම් ගන්න කොහොමද කරන්න ඕනේ කියලා. මොකද මේක මාන්න TikTok එකේ ඉඳි මට හම්බුන ට්‍රික් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. ඒත් එක්කම තව පොඩි මතක් කිරීමක් කරන්න. ඒක තමයි මම මේ විදිහට followers ලා අරගෙන හරියන්නේ නැහැ. ඔයාගේ account එකේ දාන videos වල quality එක වැඩි කරන්න ඕන. ඒත් එක්කම අනිත් අයගේ videos බලලා ඒ වලින් ඔයාගේ videos වලට අලුත් දේවල් එකතු කරන්න ඕන. ඉතින් මේ විදිහට ඔයාගේ videos වල quality එක වැඩි කරගෙන මේ මම කියපු දේ හරියට කරගෙන ඉඳියොත් එම වැඩි කාලයක් යන කලින් ඔයාගේ account එකක් හොඳ TikTok account එකක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මම කියපු දේ පොඩි හරි ප්‍රමාණයක් තේරෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය නොතේරෙන්නේ නැති පල්ලා comment section එකේ දිනවට නොතේරෙන්නේ හැම දෙයක්ම comment කරන්න මම හැම දෙයකටම reply දෙන්න. බැරි වුණොත් මම ආයෙමත් වීඩියෝ එකක් කරනවා මේක ගැනම. හරි. ඉතින් මෙන්න මේ TikTok අනිත් social medias ගැන videos බලන්න, ඒත් එක්කම මේ වගේ tricks දැනගන්න, settings දැනගන්න, අපේ YouTube channel එක subscribe කරන්න කියන ගමම තවත් වීඩියෝ හම්බෙන්න සුබ දවසක්.